සුබ දවසක් වේවා සියලු දෙනාට. අද අපි කතා කරන්න යන තුන්වන එක කියන ජීවයේ සම්භවයට පෙර පෘථිවියේ පෙරපැවත තත්වය කියන මාතෘකාව. එතකොට මේකෙදී අපි කතා කරන්න ඕන දේවල් දෙකක් තියෙනවා මූලිකවම. මුල්ම වායුගෝලයේ තිබුණු සංඝටක මොනවද කියන එකයි ඊට පස්සේ ජීවයේ සම්භවය සඳහා පෘථිවියේ හිතකර තත්ත්ව මොනවද කියන එකයි තමයි අපිට කතා කරන්න. මේ දෙක පන්න සාමාන්‍යයෙන් පේපර්ස් වල අහන ගතියක් තියෙනවා. ඒක නිසා මේ දෙක මතකේ තියෙන්න ඕන අනිවාර්යයෙන්. හරිද? එතකොට වැඩි කතා ඕනේ නැහැ වීඩියෝ එකට යමු. අනවශ්‍ය දේවල් නොකිය මම අවශ්‍ය දේ විතරක් කෙටියෙන් කියන්න. හරිද? එතකොට දැන් ජීවයේ සම්භවය පිළිබඳව ගත්තට පස්සේ මේක පිළිබඳව අපිට අයිඩියා එකක් දෙන්නේ ජෛව රසායනික පරිණාමවාදී. හරිද? ජෛව රසායනික පරිණාමවාදීන් තමයි මේක පිළිබඳව අපිට මූලිකවම අයිඩියා එක දෙන්නේ. හරිද? ඊට කලින් අපි දැනගන්න ඕන පෘථිවිය සම්භවය වුණේ කොහොමද කියලා. හරිද? පෘථිවිය සම්භවය වීමට පිළිබඳව අපිට අවබෝධයක් ලබා දෙනවා මහා පිපුරුම් වාදයෙන්. මහා පිපුරුම් වාදයට අනුව කියනවා මෙහෙම දෙයක්. අවුරුදු බිලියන 4.6කට පෙර 4.6 බිලියන් years ago කියනවා මොකද්ද? අවුරුදු බිලියන 4.6කට පෙර තමයි පෘථිවිය සහ අනිකුත් ග්‍රහලෝක සම්භවය වුණේ. පෘථිවිය හා අනිකුත් සෞරග්‍රහ මණ්ඩලයේ ග්‍රහලෝක. හරිද? සෞරග්‍රහ මණ්ඩලයේ අනිකුත් ග්‍රහලෝක සම්භවය වුණේ. මෙන්න මේ BYA කියන එක පුළුවන් නම් පුරුදු වෙන්න. මොකද එතකොට ඔයාට පාඩම් කරද්දී BYA කියලා දැම්මම හරි. මොකද ලියන්න ඕනේ නැහැ දිගට. නමුත් පේපරේ ඔයා අවුරුදු බිලියන වසර කියන එක අනිවාර්යයෙන්ම ලියන්න ඕන. මේක පාඩම් කරද්දී විතරක් ලියන්න මේකත් මතක තියාගන්න. හරිද? එතන මොකද්ද මහා පිපුරුම වාදයෙන් කිව්වේ? අවුරුදු බිලියන 4.6කට පෙර පෘථිවිය සහ සෞරග්‍රහ මණ්ඩලයේ අනිකුත් ග්‍රහලෝක බිහි වුණා කියන එක. ඊට පස්සේ මොකක්ද වෙන්නේ? මෙන්න මේ බිහි වෙච්ච පෘථිවිය දිහා බැලුවට පස්සේ මේක හරිම නොසන්සුන්. මේක නොසන්සුන් ගතියක් තියෙන. හරිද? නොසන්සුන් ගතිය කොයි වගේද කියලා බැලුවොත් මේකේ දේවල් දෙකක් සිද්ධ වුණා මූලිකවම. මේකේ තිබුණේ උදාසීන වායුගෝලයක්. ඒ වගේම තමයි මේකේ විශාල අයිස් කුට්ටි සහ පාෂාණ කුට්ටි ගැටෙමින් තිබුණා. එතන මම ඒක මෙහෙම ලියන්නම්. මේකේ මෙන්න මේ වගේ කුට්ටි වර්ග දෙකක් ගැටෙමින් තිබුණා. මොකක්ද මේ කුට්ටි වර්ග දෙක? අයිස් සහ පාෂාණ කුට්ටි. හරිද? අයිස් සහ පාෂාණ කුට්ටි ගැටෙමින් තිබුණා. හරිද? එතකොට ඊට අමතරව මේකේ තිබුණා උදාසීන වායුගෝලය. හරිද? වායුගෝලයක් තමයි තිබුණේ. හරිද? මේ උදාසීන වායුගෝලයේ තිබුණු වායුන් මොනවද? හරිද? උදාසීන වායුගෝලයේ තිබුණු වායුන් මොනවද? ඒ වායුන් තමයි හයිඩ්‍රජන්, ඔක්සිජන්, ඊට පස්සේ ජල වාෂ්ප, ඊට පස්සේ කාබන් ඩයොක්සයිඩ්, මීතේන්, නයිට්‍රජන්, නයිට්‍රජන් වල ඔක්සයිඩ් සහ ඇමෝනියා තමයි තිබුණේ. ඔන්න ඔය කියන ටික. ඔය කියන ටික අපි පිළිවෙලට මතක තියාගන්න ඕන. ඒක පිළිවෙලට මතක තියාගන්න විදියක් තියෙනවා. මෙන්න මේ ක්‍රමය බලන්න. හරිද? මම මුලින්ම ගන්නවා ඔක්සිජන්. හරිද? ඔක්සිජන් පිළිබඳව මම මුකුත් වැඩි කතා පස්සේ කියන්නම්. මම ඉස්සෙල්ලා වායු වර්ග ටික ලියන්න. ඊට පස්සේ ඔක්සිජන්. ඊට පස්සේ තියෙනවා හයිඩ්‍රජන්. හයිඩ්‍රජන් එක්ක එන්නේ මොනවද? ජල වාෂ්ප තමයි තියෙන්නේ. හරිද? ඊට පස්සේ කාබන් ඩයොක්සයිඩ් තියෙනවා. කාබන් ඩයොක්සයිඩ් එක්ක මීතේන් තියෙනවා. ඊට පස්සේ මොකක්ද තියෙන්නේ? නයිට්‍රජන් තියෙනවා. නයිට්‍රජන් එක්ක ඇමෝනියා තියෙනවා. තව තියෙනවා නයිට්‍රජන් වල ඔක්සයිඩ්. ඔන්න ඔය කියන වායු වර්ග ටික තමයි තියෙන්නේ. එතකොට ඔයාලට පහසුවෙන් මතක තියාගන්න පුළුවන් මෙහෙම. හයිඩ්‍රජන් වලින් හැදෙන දෙන්නයි හයිඩ්‍රජන් සහ ජල වාෂ්ප. කාබන් ඩයොක්සයිඩ් වලින් හැදෙනවා කාබන් ඩයොක්සයිඩ් මීතේන්. ඊට පස්සේ නයිට්‍රජන් වලින් හැදෙනවා නයිට්‍රජන් ඇමෝනියා සහ නයිට්‍රජන් වල ඔක්සයිඩ්. ඔන්න ඔය කියන විදිහට ඕක මතක තියාගත්තාම ආයෙ පැටලෙන්නේ නැහැ කවදා. ඊට පස්සේ මෙන්න මේ ඔක්සිජන් බැලුවොත් උදාසීන වායුගෝලයේ තියෙන ඔක්සිජන් බැලුවොත් ඒක තියෙන්නේ ස්වල්ප ප්‍රමාණයක්. හරිද? ස්වල්ප ප්‍රමාණයක් තමයි තියෙන්නේ. ඊට පස්සේ හයිඩ්‍රජන් පිළිබඳ විශේෂ කරුණක් තියෙනවා. මේ හයිඩ්‍රජන් වලින් විශාල ප්‍රමාණයක් ශීඝ්‍රයෙන් අභ්‍යවකාශයෙන් නිදහස් වුණා. හරිද? ඒකයි ඒ නිදහස් වුන නිසා තමයි හයිඩ්‍රජන් දැන් අඩු වෙලා තියෙන්නේ ගොඩක්. මොකද්ද මම හයිඩ්‍රජන් ගාවෙන් ලියන්නේ? විශාල ප්‍රමාණයක් ශීඝ්‍රයෙන් අභ්‍යවකාශයෙන් නිදහස් වුණා. හරිද? ඊට පස්සේ ජල වාෂ්ප ගත්තට පස්සේ මේ ජල වාෂ්ප ටික කාලයක් යද්දි මේ පෘථුවිය සංසුන් වෙද්දි මේ ජල වාෂ්ප වලට මොකද්ද උනේ? මේක ඝනීභවණය වෙලා මොකක්ද උනේ? ඝනීභවණය වෙලා සාගර ඇති වුණා. හරිද? ඝනීභවණය වෙලා සාගර ඇති වුණා. හරිද? ඒ වගේම තමයි මේ උදාසීන වායුගෝලය එන්න ටික ටික මොකක් බවටද පත් උනේ? මේ උදාසීන වායුගෝලය ඔක්සිහාරක වායුගෝලයක් බවට පත් වුණා. ඔක්සිහාරක වායුගෝලයක් බවට පත් වුණා. හරිද? ඔක්සිහාරක වායුගෝලයක් බවට තමයි පත් වුණේ උදාසීන වායුගෝලය. එතකොට ඔක්සිහාරක වායුගෝලයක් කියන්නේ ඒකට මොකක් හරි සංයෝගයක් නිරාවරණ වුණාම ඒ සංයෝගය ඔක්සිකරණය වෙනවා. දැන් මේ ඔක්සිහාරක වායුගෝලයේ දැන් වායු මිශ්‍රණයක් තියෙනවා. මේ වායු මිශ්‍රණයට ප්‍රතික්‍රියා කරන්න පුළුවන්. හරිද? ප්‍රතික්‍රියා කරන්න පුළුවන් වුණාට මේකට අධික ශක්තියක් ඕන ප්‍රතික්‍රියා කරන්න ඕන. මම මෙහෙම මේක දාන්නම්. මේකට අධික ශක්තියක් ඕන ප්‍රතික්‍රියා කරන්න. මෙන්න මේ ශක්තිය ලබා දෙන ක්‍රියාවලින් පහක් තිබුණා ඒ කාලේ පෘථිවියේ. ඔන්න ඔය ක්‍රියාවලින් පහ තමයි ජීවයේ සම්භවයට හිතකර උනේ. ඒ කියන්නේ මේ වායු මිශ්‍රණය තිබුණා. මේ වායු මිශ්‍රණය ප්‍රතික්‍රියා කරන්න ඕන ශක්තිය දුන්න එළියෙන් ඊට පස්සේ මේ ප්‍රතික්‍රියා කළා
සරල අකාබනික අණු වලින් කාබනික සරල කාබනික අණු ඇති වුණා. ඊට පස්සේ සරල කාබනික අණු බහුව අවයවීකරණය වෙලා කාබනික මහා අණු ඇති වුණා. කාබනික මහා අණු ඊට පස්සේ අර සෛලයක් තුල ඇසිරිලා එහෙම වෙලා ප්‍රාක් සෛලය ඇති වෙන එක තමයි උනේ. හරිද? ප්‍රාක් සෛලය ඇති වුණා කියන්නේ ජීවය බිහි වුණා. හරිද? ඔන්න ඔය කියන කතාවට කලින් මෙන්න මේ වායු මිශ්‍රණයට ප්‍රතික්‍රියා කරන්න ඕන ශක්තිය දෙන දේවල් ටික අපි බලලා ඉන්න ඕන. හරිද? මෙන්න මේ ශක්තිය දෙන දේවල් ටික බැලුවොත් මේක මතක තියාගන්න ඕන මෙහෙමයි. මේකේ දේවල් පහ තමයි අධික UV විකිරණ, අධිශක්ති UV විකිරණයි, ඊට පස්සේ අකුණු ගැසීම්, ගිනි කඳු පිපිරීම, ජල තාප මංකඩ සහ ශාරීය මංකඩ විවර. එතකොට මෙන්න මේ ශක්තිය දෙන ක්‍රියාවලින් කියද්දිම ඔයගොල්ලෝට මෙන්න මේ වගේ චිත්‍රයක් ලැබුණා නම් ඇති. මොකද තිබුණේ? අකුණු ගැසීම තිබුණා. ඊට පස්සේ මොකක්ද තිබුණේ? UV කිරණ තිබුණා. හරිද? ඊට පස්සේ තිබුණා ගිනි කන්ද. හරිද? ගිනි කඳු පිපිරීම තිබුණා. ඊට පස්සේ තිබුණා ජල තාප සහ ශාරීය මංකඩ විවර. මේ ජල තාප සහ ශාරීය මංකඩ විවර කියන්නේ මේ වගේ දෙයක්. මේ ශාරීය මංකඩ වල තියෙන්නේ අධික pH අගයක් තියෙනවා. හරිද? මේ ජල තාප මංකඩ විවර වල අධික උණුසුමක් තියෙනවා. හරිද? ඒක ලොකුවට එහෙම අවශ්‍ය වෙන්නේ නැහැ. අධික උණුසුමක් තියෙන ජල තාප මංකඩ විවර. මේවා මේ වගේ දෙයක්. හරිද? දැන් මුහුද යට තියෙන ගිනි කඳු තියෙනවනේ. ඒ ගිනි කඳු වලින් නිදහස් වෙන ශක්තිය නිරාවරණය වෙන ස්ථානවල තමයි අපි මෙන්න විවර කියලා කියන්නේ. ජල තාප මංකඩ විවර සහ ශාරීය මංකඩ විවර. එතකොට මේ ශාරීය මංකඩ විවර අධික pH අගයක් තිබුණා. මේකේ අධික උණුසුම් තත්ත්වයක් තිබුණා. හරිද? එතකොට දැන් මෙන්න මේ කියන තත්ත්ව පහෙන් දෙනවා ශක්තිය මේ වායු මිශ්‍රණයේ ප්‍රතික්‍රියා කරනවා. ප්‍රතික්‍රියා කරලා ඇති වෙනව මොනවද? සරල කාබනික අණු. සරල කාබනික අණු. හරිද? සරල කාබනික අණු ඊට පස්සේ ඒක ක්‍රමක්‍රමයෙන් ගිහිල්ලා ඕක ප්‍රාක් සෛලය දක්වා යනකම් යනවා. හරිද? ඕක තමයි මුල්ම කතාව වෙන්නේ. හරිද? එතකොට දැන් අපි අද කතා කරපු දේවල් ටික ඔලුවට දාගන්න තියෙන මෙච්චරයි. මොකක්ද උනේ? පෘථිවිය සම්භවය වුණ අවුරුදු බිලියන 4.6කට පෙර. ඊට පස්සේ මොකක්ද උනේ? ඒක හරිම නොසන්සුන්. සම්භව වෙච්ච පෘථිවිය හරිම නොසන්සුන්. ඒකේ තිබ්බේ විශාල අයිස් කුට්ටි සහ පාෂාණ කුට්ටි ගැටෙමින් තිබුණා. ඒ වගේම තමයි උදාසීන වායු ගෝලයක් තමයි තිබුණේ. මේ උදාසීන වායු ගෝලය ඇතුළේ තිබුණ වායු මිශ්‍රණයක්. ඒ වායු මිශ්‍රණය මත තියාගත්තේ කොහොමද? ඔක්සිජන් තිබුණේ ස්වල්ප වශයෙන්. ඊට පස්සේ හයිඩ්‍රජන් වලින් විශාල ප්‍රමාණයක් ටික කාලෙකින් ඒක අභ්‍යවකාශයට ශීඝ්‍රයෙන් නිදහස් වුණා. ඊට පස්සේ තිබුණ ජල වාෂ්ප ටික කාලයක් යද්දී පෘථිවිය සංසුන් වෙවි යද්දී අර පෘථිවියේ උණුසුම අඩු වෙද්දී ඒව ඝනීභාවනයට ලක් වෙලා සාගර ඇති වුණා. ඊට පස්සේ තිබුණ කාබන් ඩයොක්සයිඩ් සහ මීතේන් තිබුණා. ඊට පස්සේ නයිට්‍රජන්, ඇමෝනියා සහ නයිට්‍රජන් වල ඔක්සයිඩ් තිබුණා. ඊට පස්සේ මෙන්න මේ වායු මිශ්‍රණයට ප්‍රතික්‍රියා කරන්න ඕන ශක්තිය ලබා දෙන ක්‍රියාවලින් පහක් තිබුණා. මෙන්න මේ ක්‍රියාවලින් පහෙන් දෙන ශක්තිය අරගෙන ඇති වුණා සරල කාබනික අණු. සරල කාබනික අණු ඊට පස්සේ කාබනික මහා අණු බවට පත් වුණා. කාබනික මහා අණු පටලයක් තුළ ඇසිරීමෙන් ප්‍රාක් සෛලය බිහි වුණා. මෙන්න මේ ශක්තිය ලබා දෙන ක්‍රියාවලින් පහ මතක තියාගන්න පුළුවන් අපිට. ඒක කියද්දිම ඔලුවට එනවා මෙන්න මේ වගේ අකුණු ගහන එකක් එනවා. UV කිරණ වගේ මතක් වෙනවා. ඊට පස්සේ මේ ගිනි කන්දක් මතක් වෙනවා. ඊට පස්සේ මුහුදු පතුල තියෙන විවර දෙකක් මතක් වෙනවා. හරිද? ජල තාප මංකඩ සහ ශාරීය මංකඩ විවර. එතකොට අතීත පෘථුවියේ ජීවයේ සම්භවය සඳහා හිතකර තත්ත්ව පහක් ලියන්න කියලා කිව්වොත් මෙන්න මේ ටික තමයි ලියන්න ඕනේ. එතකොට ඔක්සිහාරක වායු ගෝලය යටතේ මෙන්න මේ වගේ ශක්තිය ලැබීම තමයි මේක උනේ. එතකොට මෙන්න මේ කියන අකුණු ගැසීම, UV කිරණ, ගිනි කඳු පිපිරීම, ජල තාප සහ ශාරීය මංකඩ විවර සහ ඔක්සිහාරක වායු ගෝලය තමයි අතීත පෘථුවියේ ජීවයේ සම්භවය වීම සඳහා හිතකර තත්ත්වයක් බවට පත් උනේ. හරිද? ඔන්න ඔය කියන දේවල් ටික තමයි මතක තියාගන්න තියෙන්නේ. දැන් ඔයාලට මේක මේ විදිහට මැප් එකක් විතර දාගෙන ඔයාලට පේපර් ලියද්දි මේ ක්‍රමයෙන් මේක මතක තියාගත්තා. මේක ශනිකව මතක හිටියා. ඊට පස්සේ ආයෙ බලන්න දෙයක් නැහැ කවදාවත් විභාගයට යන්න කලින්. හරිද? එහෙනම් අදට වීඩියෝ එක ඔච්චරයි. එහෙනම් හැමෝටම සුබ දවසක් වේවා. ජය වේවා.